හරි එහෙනම් අපි බලමු Postman integration ගැන. එතකොට home එකේ මෙතන integrations කියලා තියෙනවා. එතනදී අපිට පුළුවන් browse all integration කියලා එක different integrations types තියෙනවා. එතකොට මේකෙදී එක service වෙනස්. එතකොට අපි හිතමු අපේ දැන් collection එකක් තියෙනවානේ. collection එක repository එකක තියාගන්න ඕනේ GitHub හරි Bitbucket වගේ. ඒ වගේ integration එකක් වුණත් අපිට කරන්න පුළුවන්. එතකොට අපේ workspace එකේ my workspace වගේ එකක් නම් GitHub වගේ integration එකක් කරලා වැඩක් නැහැ. මොකද version controlling එක personal workspace එකක එච්චර නැති නිසා. මොකද team workspace එකේ තමයි ඒක ඕනේ වෙන්නේ versioning control. එතකොට ඒ වගේ අවස්ථාවක තමයි අපිට Bitbucket හරි GitHub වගේ integration එකක් ඕනේ වෙන්නේ. ඒක කරන්න නම් මෙතන home එකේ තියෙනවා integrations කියලා. එතන පුළුවන් අපිට integrations බලන්න. එතකොට මේකේ අපි GitHub එකට දාන හැටි බලමු. ඉතින් GitHub එකට integrate කරන්න. මෙතන collection එකක් අපිට දැන් අපි collection එක අපිට GitHub එකට integrate කරන්න පුළුවන්. එතකොට මෙතනදී access token එකයි ඒ ටික ගන්න ඕනේ GitHub account එකෙන්. ඒකට settings වලට ගිහිල්ලා තියෙනවා developer setting. ඒකේ තියෙනවා personal access token. generate a new access token එකක් generate කරගන්න පුළුවන්. කොම access දීලා එකක් token එකක් create කරගන්න. ඊට පස්සේ මෙන්න මේ access token එක අපිට පුළුවන් මෙන්න මෙතනට දෙන්න. ඊට පස්සේ මෙතන විස්තරයි අපි team workspace එක තමයි collection එක දාන්න යන්නේ. ඒකේ මේ collection එක GitHub integration කියලා integration එකේ නමක් දෙන්න තියෙන්නේ. ඊට අමතරව repository එකයි branch එක ටික ඕනේ. ඒතකොට ඒ ටික මම GitHub එක create කරගන්න ඕනේ. එතකොට ඒකට ගිහිල්ලා අලුත් repository එකක් create කරන්න. branch එකකුත් ඕනේ. හරියට branch එකකුත් හැදිලා තියෙන්නේ. අපි මෙතනින් බලමු එක ගන්නයිත් ආයිත් මම back ගිහිල්ලා integration එක දාන්න access token එකත් එක්ක configuration GitHub branch එකට
මේ විදිහට අපිට ඉන්ටිග්‍රේෂන් එකක් සෙටප් කරන්න පුළුවන්. දැන් ඉන්ටිග්‍රේෂන් එකක් ඇඩ් වෙලා තියෙන්නේ. අපි බලමු දැන් අපේ ටීම් වර්ක් ස්පේස් එකට ගිහිල්ලා මේකට චේන්ජ් එකක් කරලා ඒ චේන්ජ් එක මර්ජ් කරාම GitHub එකෙත් එක අප්ඩේට් වෙනවද කියලා. එතකොට මේකෙන් මම ෆෝක් එකක් හදාගෙන චේන්ජ් එකක් කරන්නම්. එතකොට මම චේන්ජ් එක කරා. අපි ඊට පස්සේ Bitbucket එකට ගිහිල්ලා බලමු. හරි. එතකොට Postman collection එකක් ඇවිල්ලා තියෙනවා. collection JSON එක. ඒ changes ටික Bitbucket එකට ගිහිල්ලා GitHub එකට ගිහිල්ලා තියෙන්නේ. collection එකේ collection එක latest commit එකේ මෙතන history බලන්න පුළුවන්. අන්තිමට කරපු commit එක. එතකොට ඒ commit එක මේකෙන් බලන්න පුළුවන්. එතකොට අන්තිමට කරපු change එක මේකේ update වෙලා තියෙනවා. මේක තනි ෆයිල් එකක් විදිහට තියෙන. එතකොට change එක මෙතන පෙන්නනවා. ඊට අමතරව බලමු pull request එකකුත් ඒවත් යනවාද කියලා. හරි මම pull request එකකුත් create කරන්න. හරි මේ විදිහට pull request එක කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේ userමයි දැම්මේ. හරි එතකොට එයාගේ change එක මම accept කරන්නම් merge pull request එක. approve කරා ඊට පස්සේ merge කරා branch එක මම delete කරලා දාන්නම්. හරි මේ ටික අපි බලමු integration එක අපි GitHub කරලා තියෙන නිසා ඒකෙත් ඒ ටික වදිනවද කියලා. හරියට අර commit එක ගිහිල්ලා තියෙනවා changes කරපු ටික. මේ ටික අයින් වෙලා අපි අලුතින් දාපු test එකේ ටික update වෙලා තියෙනවා. අපේ branch එකට. ඔව් එතකොට postman commit එකක් තමයි යන්නේ. වෙනම අරකේ යන pull request මෙතන ඒක ගන්නෑ. මේ විදිහට changes ටික අපේ collection එකත් maintain කරන්න පුළුවන් Bitbucket හරි GitHub වල හරි දෙකේ ඕනක integrate කරලා maintain කරන්න පුළුවන්. ඔය විදිහට තමයි අපේ version controlling යන්නේ. දැන් මම ඔය GitHub කරේ ඒ වගේ අපිට Bitbucket එකට උනත් integrate කරන්න පුළුවන්. මේ තියෙන ඒ වගේ example එකක් live system එක මම integrate කරපුවා. ඒක commit
ය පෝස්ට්මන් බිට්බකට් ඉන්ටිග්‍රේෂන් කියලා මෙහෙම අපි කරන චේන්ජස් ටික බිට්බකට් එකේ GitHub වගේ මේ විදිහට ඒක කමිට් ටික වදිනවා. මේත් ඇවිල්ලා ඒ වගේ කරපු ලයිව් එකක එක්සැම්පල් එකක්. ඒ විදිහට අපිට මේ ඉන්ටිග්‍රේෂන් උත් යූස් කරන්න පුළුවන් පෝස්ට්මන් වල ටීම් කොලැබොරේෂන් වලදී.